टोनी प्रनांदु පොදු හෙද එකමුතුව වෘත්තීය සමිතියේ ප්‍රධාන ලේකම් මම ටීඑම් ධර්මවර්ධන පොදු හෙද එකමුතුවේ ජාතික සංවිධායක. අද දින සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කිරීමේදී ඇති වුණු ප්‍රධානම මාතෘකාවක් වුණේ හෙද හිගිය. හෙද හිගියට නිදසුනක් වශයෙන් මේගොල්ලෝ දෙන එකම කාරණාව තමයි මුළු ලංකාවෙම තියෙන රෝගී අඳන් සංඛ්‍යාව 80000කට ආසන්න ප්‍රමාණයක් කියලා. කාඩර් එක අනුව යාවත් කාලීන වුණ මෙට අතීතයේ අන්තිම වතාවට යාවත් කාලීන වුණ දත්ත අනුව හෙදෙදියන් 45000ක් ඉන්නවන. ඒකෙන් දැනට පිටරට ගිහිල්ලා විශ්‍රාම ගිහිල්ලා ඉන්නේ 38000ක් 35000ක් 40000ක් අතර ප්‍රමාණයක්. ඒ අනුව බලනකොට 80000 අපි 40000ක් කියලා හිතුවත් අපි කල්පනා කරමු 40000 80000න් බෙදුවාම එක නර්ස් කෙනෙකුට දෙන්නෙක් ඉන්නවා කියන කාරණාව තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් එළි දක්වන්නේ. මම මේ කියන්න යන කාරණාව ඇත්ත වශයෙන්ම දැනගන්න ඕනේ හෙද හෙදියන් වන අපි තමයි. හේතුව තමයි මේ හෙද හිගිය මෙච්චර කියන්නේ ඒගොල්ලෝ කියන ආකාරයට 800ක් තමයි දැනට මේ ලීකේජ් එක තියෙන්නේ. එහෙම වෙලත් මේ හැම රෝහලකම මෙච්චර හෙද හෙදයක් ඇති වෙන්නේ මොකද කියන එක හෙද හෙදියන් වන අපි විශේෂයෙන් දැනගන්න ඕන. ඊළඟට වෘත්තීය සමිතිවල නායකයෝ දැනගන්න ඕන. සෞඛ්‍ය බලධාරීන් දැනගන්න ඕන, සෞඛ්‍ය ඇමති දැනගන්න ඕන, රටේ ජනතාව දැනගන්න ඕන. ඒක කියන්න හෙද හෙදියන් වශයෙන් අපි දැනගෙන ඉන්න ඕන හොඳටම. ඒ හේතුව තමයි දැන් ඔය ඇත්තටම 80000ක් කියන කතන්දරේ බැරදි නෑ ඇත්ත. නමුත් 40000ක් කියලා හිතන්නකෝ නර්ස්ලා ඉන්නේ. ඒ නර්ස්ලා 40000ක් ඉන්නවා නම් ඒක 80000 40000න් බෙදුවම නර්ස්ලා දෙන්නේ තමයි ඉන්නේ. WHO එකේ නිර්ණායකය නර්ස්ලා 4 දෙනෙක් එක රෝගීන් 4 දිනකට එක නර්ස් ගෙනයි තමයි. නමුත් ලංකාවේ යන සිද්ධිය පිළිබඳව සම්පූර්ණ දැනුමක් නර්ස්ලා වන අපි ගාව තියෙන්න ඕන. හේතුව තමයි මේ 40000 ෂිප් 3කට ඉන්නේ. ඔය ලෙඩුම් 80000ට ෂිප් 3කට ඉන්නේ. උදේ 7ට එකක්, දවල් 1ට එකක්, රාත්‍රී 7ට එකක් ෂිප් 3කට ඉන්නේ. එතකොට අපිට දැන් ගණිතමය ඥානයක් තියෙන්න ඕන ෂිප් 3ටම ඔච්චර එන්න ඕනද කියන කාරණාව තේරුම් ගන්න ඕන. මේක තේරුම් ගන්න ඕනේ ඉස්සල්ලාම හෙදෙදියන් වෙන අපි ෂිප් 3කට තමයි ওই 40000 80000කට වැඩ කරන්න තියෙන්නේ. මොකද එක ෂිප්ට් එකක් නම් පැය 24 එක ෂිප්ට් එකක් නම් ඔය කියන දත්ත හරියනවා. ඊළඟට OPD ලෙඩ්ඩු ගන්න. විශේෂ ඒකවලට දාලා තියෙන නර්ස්ලා ගන්න. ඒකක වලට දාලා තියෙන නර්ස්ලා ගන්න. සායන වලට දාලා තියෙන නර්ස්ලා ගන්න. ක්ෂේත්‍ර සේවයේ නර්ස්ලා ගන්න. විශ්‍රාම යන්න ඉන්න නර්ස්ලා ගන්න. ඔය 40000න් තමයි අඩු කරන්න ඕනේ. ඕක අපි දැනගෙන තියෙන හැම වෙලාවෙම දැන් මතයක් ඇති කරන්න ඕන මුළු සමාජයේම ඇයි මෙච්චර හිගයක් රෝහල් වල ඇති වෙන්නේ කියන කතන්දරේ අනිත් සියලු දෙනාම දැනගන්නට වැඩිය හෙදෙදියන් වශයෙන් අපි දැනගන්න. ෂිප් 3ට දැන් සෞඛ්‍ය ලේකම්තුමා පැහැදිලිව තේරුම් ගත්තා. එයාම කිව්වා එහෙනම් ෂිප් 3 කතන්දරෙන් ඔය කතන්දරේ ඔය දෙන්නට මේ ලෙඩු දෙන්නට එකයි කියන කතන්දරේ නැතුව යනවනේ කියලා මම කිව්වා සර් එහෙම නෙමෙයි බලපුවම 50ට එකක් විතර වෙන විදිහට වෙනවා මේ සේරම දැම්මොත් කියන කාරණාව. ඒක නිසා අපි දැනගෙන තියෙන්න ඕන මේ පිළිබඳව හොඳටම මේ හෙද හිදේ ඇති වෙලා තියෙන කොච්චර කොයි වගේ ක්‍රමයකටද කියලා. රෝහලක කොහොමද වෙන්නේ කියන කාරණාව දැනගන්න ඕන. ඒ කියන්නේ ICU එකක එක ලෙඩෙකුට නර්ස්ලා 5 දිනක් දාන්න ඕන. ඒ කියන්නේ එතන ICU එකේ ලෙඩෙක් නැති වුණා කියලා මේ ඒ නර්ස්ලාව එතන ඩියුටි දාන්න නැතුව OPD එකටයි වෙන කොහට හරි අදින එක ඒක සර්ව සාධාරණ නැහැ. මොකද හේතුව මේ අපිට මේ නොවන මරණයට වැඩිය එන්න තියෙන මරණයට අපි ඉන්වෝල්ව් වුණේ නැත්නම් ඒ ලොකු කතන්දරයකට මුහුණ දෙනවා. දැනටමත් අනුරාධපුර රෝහල, බරපැටිය රෝහල, කරාපැටිය රෝහල, පොළොන්නරුව වග්ගඩු රෝහලේ වගේ ප්‍රශ්න ගොඩක් මුළු දිවෙන පුරාම ඇති වෙලා තියෙනවා. මේ පිළිබඳව මේ හෙද ගියට සොලියුෂන් එකක් දුන්නේ නැත්තම් මේ ඊටාම ඉක්මනටම මහ විශාල උද්ඝෝෂණයක් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා අපි මේක දැනගන්න ඕන හැම දිනකටම කියන්න ඕන මේ හෙද 80000ට නර්ස්ලා ගානින් බෙදෙන එක නෙමෙයි කතන්දරේ ස්පෙෂල් යුනිට් වලට සායන වලට OPD එකට ඒ දාන ඒවා එකක්වත් මේකට කැල්කියුලේෂන් වලට අරගෙන නැහැ. ඒක නිසා ඒක කියන්නේ ඉස්සෙල්ලම අපි මේ සමාජය තුළ මතයක් ඇති කරගන්න ඕන. මහ ජනතාව දැනගන්න ඕන නර්ස් කෙනෙක් කොයිතරම් ලෙඩ ප්‍රමාණයක වැඩ කරනවද කියන කාරණාව. අපි දැන් ජනාධිපතිතුමාටයි අග්‍රාමාත්‍යතුමාටයි සෞඛ්‍ය අමාත්‍යතුමාටයි දුන්න සොලියුෂන් වල අපිට මේකේ තියෙන්නේ පළවෙනිම තියෙන කාරණාව තමයි
44 යනුවෙන් ගොඩ දෙනෙක් නර්ස්ලා ගිහිල්ලා තියෙනවා. ඔය සේරම ඔය කාඩර් එකට වැටෙන ඒවා. 44 යනුව කියලා කියන්නේ අවුරුදු 10 ඉඳලා දිගටම යන්න පුළුවන් රාජ්‍ය සේවයකට 55න් කියන පුළුවන්. අවුරුදු නර්ස් කෙනෙකුටයි කාන්තා ගුරුවරයෙකුටයි අවුරුදු 20ක් සර්විස් කරපුවා යන්න පුළුවන්. ඒ අයව කැමැති අයව නැවත බඳවා ගන්න. ඒ කැමැති අය විශාල ඇප්ලිකේෂන් ප්‍රමාණයක් අපිට එවලා තියෙනවා. විශ්‍රාම ගිය අය ඉන්නවානේ විශ්‍රාම ගිය අයවත් බඳවා ගන්න. අවුරුදු 20න් විශ්‍රාම ගිය අය. ත්‍රිවිධ හමුදාවෙන් විශ්‍රාම ගිය 60ට අඩු අයව බඳවා ගන්න. විදේශගත වී ලංකාවට පැමිණ මාස ගාණක් අවුරුද්දක් දෙකක් පරක් වුණා කියලා ඉවරලා දැනට බඳවා ගන්න ප්‍රතික්ෂේප කරලා තියෙන අයව බඳවා ගන්න. ඒ නිසා දැන් මම කියන්නේ මේ කියන සේරම වලින් හැම දෙයක්ම කැබිනට් අප්‍රූවල් ගන්න ඕනේ නෑ. දැනටමත් වෛද්‍යවරුන්ව 63න් යන්න අවසර දීලා තියෙන්නේ. අපි ඉල්ලන්නේ 63න් යන්නම අවසර දෙන්න ඕනේ නෑ. ප්‍රොමෝෂන් එකට බලපාන්නේ නැති විදියට කැමැති අයට 63 දක්වා එක්ස්ටෙන්ෂන් දෙන්න කියලා අපි කියන්නේ. ප්‍රොමෝෂන් වලට බල නොපාන විදියට. ඊළඟට විශේෂඥ වෛද්‍යවරුන්ට 65 දක්වා අප්‍රූවල් එක දීලා තියෙන්නේ. එතකොට දැන් අපි අපි පත් කරගත්ත රජය අපි 159 දෙනෙක් දීලා තියෙනවා. මේකේ අපි කියමුකෝ මේ කියන අපි යෝජනා කරලා තියෙන මේ ක්‍රම පහෙන් මොනවත් කරගන්න බෑ නම් ඔය අත් වශයෙන්ම ඉතින් කැබිනට් අප්‍රූවල් එකක් දාලා හෝ නීතිය හදලා හෝ ඒක කරන්න ඕන. එහෙම නැතුව ගියොත් ලොකු කඩාවැටෙනවා. මම මේ කතා කරන්නේ ඇත්තටම හෙදෙහිදියන් ගැනම විතරක් නෙමෙයි. සෞඛ්‍ය සේවයේ සියලුම සේවාවන් වලට ඔය අර ඇඳන් 80000 සේවක සංඝයන් බෙදලා ගන්න ක්‍රමයේ වැරදි. එහෙම කරන්න එපා. එහෙම කරන්න බෑ. මේ මම රජයටත් මේ වෘත්තීය සමිති වලටත් මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන්ටත් කියන්නේ ඒක නිවැරදි ක්‍රමය නෙමෙයි. ඔය දැන් මේ සංඛ්‍යාලේඛන හදනකොට කටයුතු කරන්න ඕන දෙයක් තමයි මේ ලංකාවේ ඉන්න ඇඳන් සංඛ්‍යාවෙන් බෙදෙන එක නෙමෙයි. OPD එකේ කොච්චර සෙනග ඉන්නවද? සායන වලට කොච්චර සෙනග එනවද? විශේෂ එක වලට කොච්චර මේ රෝගී සංඛ්‍යාවක් එනවා? ඒකට කොච්චර සංඝා නර්ස්ලා ඕනද? ඒ නිසා ඒව නැතිවෙත් විශාල කඩාවැටීමකට ලක් වෙනවා. ඒ නිසා කරුණා කරලා මම ඉල්ලා සිටින්නේ බලධාරීන්ගෙන් සහ විශේෂයෙන් හදේදියන්ගෙන් ඉල්ලා දෙන්නේ මතයක් ඇති කරන්න. අපි මතයක් ඇති කරමු මේ විදිහට කරන්න කියලා. ඊළඟට 161යි 20යි කියන කාරණාව. මේ ආයෙනුත් අපිට ඒක යම් කිසිම සාධනීය මේවාක් ඇති වුණේ නැහැ. උද්දේශ සමිති නායකයෝ සියලු දෙනාම මේ වෙනුවෙන් නැගී සිටින්න අපි මේ කියන්නේ අපේ සංගමයට බැඳෙන්න කියලා නෙමෙයිමයි අපි මේ කියලා කියන්නේ. අපි වෙනුවෙන් මේකේ නැගී සිටීමට එකතු වෙන්න කියලා කියන්නේ. කරුණා කරලා එකතු වෙන්න 161යි 20යි ලබා දෙන්න පොඩි මතයක් සමාජයේ ඇති කරන්න. ඒ පිළිබඳව නැගී සිටීමක් කරන්න එකතු වෙන්න. නර්ස්ලා හැටියට එකතු වෙන්න. මේවාකට ඔය කියන විදිහට ගැටීම් වලට දැනට ලක් වෙන්න එපා කිසිම කෙනෙක් එක්ක. හැම වෙලාවෙම. දැන් ඔය හෙදේගියට සුදුසු පිළිමයක් දුන්නේ නැත්තම් දැනටත් මට ආරංචි වෙලා තියෙනවා මේ කැබිනට් පත්‍රිකාවක් දාන්න ඇමතිතුමා මේ සූදානම් කරලා තියෙනවා පොළොන්නරුවේ වග්ගට රෝහලටයි තව විශේෂ රෝහල් කීපයකටයි ඇත්ත වශයෙන්ම එතුමා ඒක කරන්න ඕනේ. ඒක නෙමෙයි ලංකාවේ තියෙන සියලුම රෝහල් වලට මේ කියන හෙදෙහිදීක මේවා කරගන්න කියන්නේ 63 යනකම් බඳව ගන්න, ආමිකෙන් ගියාව බඳව ගන්න, ඉස්ලාම ගියාව බඳව 47 අනුව චක්‍රලේකින් ගියාව බඳව ගන්න කටයුතු කරන්න. ඒ කටයුතු කරන්නේ නැත්නම් දැන් මේක රජයට පාඩුවක් වෙන්නේ නැහැ. දැන් 2600ක් බඳවා ගන්න මේ ළමයි සිලෙක්ට් කරලා තියෙනවා. NTS වලට ගිහිල්ලත් ඒක අවුරුදු 3කින් එන්නේ. ඒ අවුරුදු 3 ඇතුළත මේ කඩාවැටීම් සිද්ධ වෙනවා. එකක් තමයි අර 1988 ඉඳලා ගත්ත 5000 කියනවා. ඒ 5000ම එකම වයසේ අය 2029 වෙනකොට ওই 5000ම රිටයර් වෙනවා. ඒ 5000ම 60යි. ඒ නිසා මේ පිළිබඳව සුළුවට තකන්න එපා. ගැඹුරින් කල්පනා කරන්න. ගැඹුරින් කල්පනා කරලා මේ 63 දක්වා එක්ස්ටෙන්ෂන් එක දෙන්න කටයුතු කරන්න, විශ්‍රාම ගියා බඳවා ගන්න, දැනට උපාධිය සමත්වල වෙන සියලු දෙනාම බඳවාගෙන මේ හෙදේකට පිළිමක් දෙන්න. ඒ පිළිමක් දුන්නේ නැත්නම් මේ කියන සංගම් හතරෙම වෘත්තීය ක්‍රියාමාර්ග වලට එළඹීම වළක්වන්න බෑමයි. කරුණාකර මේ පිළිබඳව අවධානය යොමු කරන්න. මාන්ත්‍රික ශ්‍රේණිය වැටුප ලබා දෙන්න උත්සාහ කරන්න නෙමෙයි අනිවාර්යෙන් ලබා දෙන්න ඕන. මොකද හේතුව නාම මාත්‍රිකව නෙමෙයි අපිව මාන්ත්‍රික ශ්‍රේණිය දාලා තියෙනවා. ඒ නිසා මාන්ත්‍රික ශ්‍රේණියට සුසු දෙක හෙදියව පළවෙනි මාන්ත්‍රික ශ්‍රේණිය වැටුපේ තියන්න, ඒ පිළිබඳව දීමනා ලබා දෙන්න. අපි මේක කිසිම විදිහකින් මෙයා කරන්න NTS උපාධි පීඨ බවට පත් කරන්න කටයුතු කරන්න. ඒ පිළිබඳව අපි හැම වෙලාවෙම ඇඟිලි ගහනවා. මම සියලුම උද්දේශ සමිති වලින් ඉල්ලනවා මේක අමතක කරන්න බෑ කියලා. ඕනම රජයක්
මම දැන් විශ්වාස කරන්නේ ජනතා විමුක්ති පෙරමුණේ මාලිමා රජය එහෙම කරයි කියලා. හැම රජයක්ම කෙරුවේ මේ මොකක් හරි පළස්තරයක් ගාලා ඉවරලා මග හැරපු එකයි. මේ නර්ස්ලාගේ මාන්ඩලික වැටුප ලබා දීම සම්පූර්ණයෙන් මග හැරිය හැමතැනම ඒ වගේ මග හැරිය කියලා මම විශ්වාස කරන්නේ නැහැ. අපි දැනටත් ඒ පිළිබඳව සාධනීයව විශ්වාස කරලා මේ සියලුම වෘත්තීය සමිති හතරම සහ සියලුම හෙළියදියන් අපි සමග එකතු වෙලා මේකෙන් අරගලයට එකතු වෙමු. අරගලයට එකතු වෙලා නර්ස්ගේ අභිමානය රැක ගැනීමට කටයුතු කරමු. ඔබ සැමට ස්තුතියි.